හායි අයිබුවන් යාළුවනේ කොහොමද එන්න යන්න රවුමක් මගේ පුංචි ගෙවත්ත වටේ ඔයාලා දැන් දකින්නේ පරම්පරා බඩේරුඟු වර්ග ප්‍රභේද කීපයක් වන රතු කප්ප සුදු කප්ප බඩේරුඟු වර්ග කීපයක් මගේ දඹල වගාව 100% කාබනික දඹල වගාව අවුරුද්ද පුරාම අස්වැන්න ලබා දෙන දඹල වර්ගයක් බලන්න ලස්සන 100% කාබනික මෑ කරල් 100%ක්ම කාබනික මෑ කරල් වගාව දැන් මල් පීදෙන වයසේ තියෙන මෑ කරල් වගාවක් නයි මිරිස් වගාවක් සිටුවා සති දෙකක් පමණ වන නයි මිරිස් පැල තක්කාලි පැල පත්මා තක්කාලි ප්‍රභේදයේ තක්කාලි පැල කීපයක් ගෙදර භාවිතය සඳහා 100%ක්ම කාබනික කොම්පෝස් කුකුල් පොහොර පමණක් යොදා සිටුවා ඇත කරවිල දේශීය කරවිල ප්‍රභේදයක් වසර කීපයක් පරිදි ඇඹුල් කෙසෙල් පඳුරක් ශ්‍රේෂ්ඨ සිටුවීමට සූදානම් කර ඇති ස්කොච් බොන ඩාර්ක් ග්‍රීන් වර්ගයේ නයි මිරිස් පැල කිහිපයක් සිටුවීමට පෙර අවුවට හුරු කර ගැනීම සඳහා මෙසේ එලිමහනේ තබා තිබෙන්නේ තක්කාලි පත්මා තක්කාලි ප්‍රභේදය මේ සිටුවීමට පෙර සතියක් හෝ දෙකක් මඳ පවනේ අවුවට හුරු කිරීම කළ යුතුයි ඒ සඳහා එලිමහනේ තබා ඇති තක්කාලි දේශීය බතල විශේෂයෙන් මගේ මිතුරෙක්ගෙන් හමු වුණ බෝ කර ගැනීම සඳහා සිටුව ඇති පඳුරු දෙකක් පමණ දැනටම බෝ කර ගැනීම සඳහා දේශීය බතල ප්‍රභේදයක් කරවිල වගාව ඔබලාට පේනවා ඇති මේ යටි වගාවක් ලෙස බුලත් පැල සිටුවා දළු සිටවා තියෙන අවස්ථාවක බුලදළු වැඩිම සඳහා මාස 3ක් පමණ ගත නිසා තමයි මේක දාලා තියෙන්නේ වට්ටක්කා දේශීය වට්ටක්කා ප්‍රභේදයක් වන හේන් ආශ්‍රිත පසු අතීතයේ බොහෝ ලෙස වගා කරනු ප්‍රභේදයක් කරවිල 100% කාබනික කරවිල අස්වැන්නක් ඉල්මැස්සාගෙන් හා අනිත් සතුන්ගේ වන හානිය වළක්වා ගැනීම සඳහා පත්‍ර කොළ වලින් ඉටිකොළ භාවිතා නොකර පත්‍ර කොළ වලින් පමණක් ආවරණය කර තබා ගන්න යුතුයි ගෙදර පාවිච්චියට වගේම අතිරික්ත කොටස නිවස අසල ඇති කඩයකට හෝ අසල්වාසීන්ට විකුණා ගැනීමෙන් මෙමගින් අමතර ආදායමක්ද රැස් කර ගත හැක නෙලාගත් කරවිල
100%ක්ම කාබනිකයි. නෙලාගත් කරවිල, වට්ටක්කා, දම්බල, මෑකරල් මගේ සිඟිති දියණියගේ පෙර පාසලේ පවත්වන සිඟිති පොළට රැගෙන යාම සඳහා සූදානම් කර ඇති නෙලාගත් අස්වැන්න. බලන්න සිඟිති පොලේ ඇය විකිණීමට තබා ඇති ආකාරය. ඉර බැස යන හවසක වෙල්යායක ලස්සන. මේ සුන්දරත්වය විඳීමට ඔබටත් ඔබගේ පුංචි ගෙවත්තේ ඔබගේ පරිභෝජන ප්‍රමාණවත් භෝග වගා කිරීමට සිත් පටන් ගන්න.